ඉතින් කොහොමද හැමෝටම ඔන්න ඉතින් කාලෙකට පස්සේ මට පුළුවන් වුණා වීඩියෝ එකක් ගේන්න. ඉතින් මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා ඔයාලට මම යූස් කරන ස්ටඩි ටිප්ස් ටිකක් කියලා දෙන්න. මම මගේ තීසිස් එක ලියපු විදිහ පෙන්නන ගම. මොකද ඔයාලට එතකොට බලන්න පුළුවන් මම කොහොමද මම මේ කියන පුංචි පුංචි ටිප්ස් ඒ කියන්නේ පුංචි පුංචි දේවල් මම පාඩම් කරනකොට පාවිච්චි කරන්න කියන එක. ඉතින් මට නම් පළවෙනිම දේ තමයි පාඩම් කරනවා කොහම කන්න දෙයක් ලෑස්ති කර ගන්නවා කියන එක. සාමාන්‍යයෙන් පාඩම් කරන වාඩි වෙනකොට මගේ ළඟ මොන හරි තියෙන්න ඕනේ. කන්න බිස්කට් වෙන්න පුළුවන් මොනවාම හරි පුංචි දෙයක්. ඉතින් ඔය මම කලින් වීඩියෝ එකේ දැක්කේ ඔයගොල්ලෝ මම ඒ වගේ පොඩි කෑමක් හදාගන්න විදිහ. ඊට පස්සේ මම කරන සෙකන්ඩ් ස්ටෙප් එක තමයි පොඩ්ඩක් මාව වෝම් අප් කරගන්න එක. ඉතින් ඒක නිකන් විහිළුවක් වගේ ඇහෙන්න පුළුවන්. හැබැයි අත්‍තරමකවත් මම පොඩ්ඩක් මගේ ඔළුව නිදහස් කරගන්නවා. මම සමනින් කොණ්ඩෙට තෙල් ටිකක් ගාලා ඔළුව ටිකක් මසාජ් කරලා ඊට පස්සේ තාමනාද සමහරක් වෙලාවට මම සින්දුවක් දාලා මම කැමති සින්දුවක් දාලා පොඩ්ඩක් ඒකත් එක්ක වයිබ් වෙලා තමයි අන්තිමේදී පාඩම් කරන්න වාඩි වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක දිගටම ඔයාලට බලාගන්න පුළුවන් මගේ පූසා මාත් එක්ක දිගටම මගේ රිසර්ච් එක කරද්දී කාමරේට වෙලා හිටියා පිටිපස්සෙන්. ඉතින් රිසර්ච් එකට අදාළව අපි මීට කලින් ප්‍රසන්ටේෂන්ස් කරලා තියෙනවා. සුපර්වයිසර්ස්ලා එක්ක කතා කරලා ඔම් ප්‍රොසෙස් එක ගොඩක් තියෙනවා. ඉතින් කැම්පස් යන අය දන්නවා තීසිස් එකක් කියන්නේ තමන්ගේ උපාධියට අදාළව තමන් කරන ඉතාමත් වැදගත්ම දෙයක්. දැන් මගේ උපාධියට අදාළව මම කරන ලොකුම ක්‍රෙඩිට් තියෙන යුනිට් එක තමයි මගේ තීසිස් එක කියලා කියන්නේ. ඉතින් දන්නෝ දනිති. ඉතින් තීසිස් එක සබ්මිට් කරන්න කලින් අපිට තිබුණා ප්‍රෝග්‍රස් ප්‍රසන්ටේෂන් එකක්. ඉතින් මේ තියෙන්නේ මම ඒ ප්‍රෝග්‍රස් ප්‍රසන්ටේෂන් එක කරපු හැටි. ඉතින් පොඩි ක්ලිප් එකක්. ඊට පස්සේ මම ගෙදර ආවට පස්සේ තමයි ලොකුම ප්‍රශ්නේ තිබ්බේ. බලන්නකෝ දැන් මගේ කාමරේ හැටි. මම පාඩම් කරන තැන සාමාන්‍යයෙන් මට ඒක තියෙන පුරුද්දක් සහ මම ඒක අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි මම පාඩම් කරන තැන පිළිවෙලට තියාගන්න ඕනේ මට. මම සාමාන්‍යයෙන් පාඩම් වැඩ කරන්න වෙනම කාමරයක් තියෙනවා. ඒ කියන්නේ මම පාඩම් කරනවා නම් මම මොකක් හරි වැඩක් කරනවා නම් මගේ කාමරේ මගේ පොත් මේසෙ ලස්සනට පිළිවෙලට තියෙන්න ඕනේ. ඒක මම ෆලෝ කරන එක ටිප් එකක්, ප්‍රධාන ටිප් එකක්. මොකද මම හිතන විදිහට මගේ ඔළුව නිදහස් කරගන්න නම් මගේ ඔළුවේ ෆෝකස් එක දෙයකට තියෙන්න ඕන නම් මගේ අවට, මගේ ළඟම තියෙන අවට, මගේ එන්වයරන්මන්ට් එක පැහැදිලි, ක්ලීන්, ෆෝකස් එකක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම මගේ ළඟ තිබ්බ අර කොළ කෑලි අර මේ ඔක්කොම අස් කරනවා. ඊට පස්සේ මගේ පොත් මේසෙ ටිකත් ඔක්කොම ටික අස් කරගන්නවා. ඊට පස්සේ තමයි මගේ අනිත් වැඩ ටිකට මම යන්නේ. මං ඉතින් අනිත් අය ගැන දන්නේ නැහැ. හැබැයි මට නම් ඉතින් වැඩක් කරන්න සින්දුවක් ඕනේ. ඉතින් මේ මුළු වීඩියෝ එක පුරාම ඔයාලට ඒක තේරුම් යයි. ඒ නිසා තමයි මම දැම්මම කියලා තියන්නේ මට වැඩක් කරන්න නම් සින්දුවක් ඕනේ. ඊට පස්සේ ඔයා වැඩ කරද්දී ෆලෝ කරන්න ඕනේ තවත් හොඳම ටිප් එකක් තමයි ඔයාට හොඳ සුව පහසු තැනක් තෝරගන්න. මේ ඔයාගේ ඉස්කෝල වැඩ වෙන්න පුළුවන්, පාඩම් වැඩ වෙන්න පුළුවන් කරන්න සුව පහසු තැනක්, සුව පහසු පුටුවක්, සුව පහසු මේසයක්. මොකද ඒක මත ඔයාගේ ඇඟට දැනෙන සුව පහසුව සහ ඒ දේවල් මත ඔයාගේ වැඩේ දිගටම කරගෙන යනවාද එහෙම නැත්නම් මගෙන් නවත්තනවාද කියන එක තීරණය වෙනවා. ඉතින් දවස්ටි කියනවා මෙදිවත් දෙකට හරියට මහන්සි. අද මම කරන්න හිතන්නේ මගේ රිසර්ච් එකේ ඇනලිසිස් පාර්ට් එක. ඉතින් ඒක ගෙන්ට කරලා ඇනලයිස් කරන්න තමයි තියෙන්නේ. මම මේ ඩේටා ටික එක්සෙල් ෂීට් එක දාගත්තා. දාගෙන පොඩි ඇනලිසිස් එකක් කරලා කියන්නේ ප්‍රොග්‍රස් එකක් තියෙනවද කොහොමද කියලා. දැන් අපි ඒක ඇත්තම ටූල් එකට දාලා ඇනලයිස් කරනවා. I hear you been asking about me, where I've been and where I sleep. It's hard to find me if you really want to. Turns past that takes a cool sign. Same ball cap, same moon boots. Trying to outrun the thought of you, but in the stand. ඇත්තටම කිව්වොත් වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා මට එහෙම ලොකු විශ්වාසයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මම රැත් වැඩ කරා. ඇඳට ගිහිල්ලා ඔක්කොම මගේ ටේබල් ලැම්ප් එකත් අරගෙන ගිහින්
ඇඳට වෙලත් වැඩ කරා මේ නිදාගන්න කලින්. මොකද මට හිතුනේ නැහැ කියලා මට මොන හරි වැඩක් ඔළුවේ තියෙද්දි නිින්ද යන්නේ නැති සීන් එකකුත් තියෙනවා. කොච්චර එක නිදාගන්න හදත් නිින්ද යන්නෙත් නැහැ. ඒ නිසා ඉතින් දිගටම වැඩ කරා. දැන් මම අද දවසේම කළේ මගේ රිසර්ච් එකේ ඩේටා ඇනලිසිස් එක. දැන් මම හිතපු අදේට කියන්නේ හිතපු එක නෙවෙයි එන්නේ. දැන් මම ChatGPT කියන ආරයිඩ් පස්සේ කරන්න පුළුවන් වෙනස්කම් කරන්න කියන්නේ මේ ඒ කියන්නේ මගේ ටෙස්ට් වල ලකුණු එකම ක්‍රයිටීරියා එකක් නෙමෙයි. ඊට පස්සේ ඒක එහෙම දාලා බලුවා ඒක දෙන්නේ නැහැ. God. This is so damn hard. අයියෝ මම දෙන්නේ. මම තව එක ක්‍රමයක් තියෙනවා මගේ ඔළුවේ. අපි එකක් කරලා බලමු. ඒ විදිහට උනේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. Fingers crossed. You can change your mind but not your past. Every mile just feels like moving half. You can change my name in your phone. You can't leave in a town this small. I moved on but not too. So I just finished my qualitative data, I mean the interview transcription. Like I just transcribed all my interviews. There was around, I think, how many? I don't know how many. There was a lot. ඉතින් දැන් ඒක ඉවරයි. ඊට පස්සේ දැන් මට තියෙන ටික ඇනලයිස් කරන්න. මම හිතුව විදිහට ගියේ නෑ අතන ගියොත් මගේ තීසිස් එක මේ අපි බලමු. අද ඇත්තටම කිව්වොත් අද සෙන්සර් තමයි මට තියෙන බිසිම දවස් මම හිතන්නේ. මොකද මේ මට වැඩ ගොඩක් තියෙන දවසක් සෙන්සර් කියන්නේ මඩිය කියන. ඉතින් ඇත්තටම කිව්වොත් මට අද ගොඩක් මහන්සි දවසක් ගොඩක් වැඩ තිබ්බ දවසක්. ඒ හැම දෙයකටම වඩා මේ ඇත්තටම කිව්වොත් අත්තම කතාව අද තමයි මම මගේ කැම්පස් එකේ මගේ මේ ඩිග්‍රියට අදාළව රෑ නිදිම අරගෙන වැඩ කරන අන්තිම දවස. ඉතින් ඇත්තටම කිව්වොත් මට මතක නැහැ මේ මම එහෙම රෑ නිදිම අරගෙන අසයින්මන්ට් කරපු පළවෙනි දවස. ඇත්තටම මට මතක නැහැ. මම මගේ වීඩියෝ එකක්වත් නැහැ. හැබැයි මට හිතුණා මට අද මම හරි අර ඒක මටත් කියන්න දෙන්න එක හරියට නෑ බිට ස්වීට් මොමන්ට් එක. කියන්නේ මම මේ කියන්නේ මේ හැමදේම ඉවර වෙනකම් ඩිග්‍රී එක කවදද ඉවර වෙන්නේ කියලා හිතාගෙන තමයි හිටියේ. හැබැයි දැන් ෆයිනලි අන්තිමේදී හැමදේම ඉවර වෙන්න යනකොට නිකන් පොඩි දුකක් වගේ තියෙනවා. ඉතින් ඇත්තටම රෑ වෙනකම් පාන්දර වෙනකම් අසයින්මන්ට් කරපු දවස් තියෙනවා. එතකොට ආයෙත් පැය දෙකක් තුනක් විතරක් නිදිලා ආයෙ උදේ නැගිටලා කැම්පස් ගිය දවස් තියෙනවා. ඉතින් කැම්පස් යන හැම කෙනෙක්ගේම ජීවිතවල එහෙම තියෙනවා. ඒ කියන්නේ නිදිම රාගෙන වැඩ කරන දවස්. ඉතින් අපි හැමෝටම ඕනේ ඒව හැමදාම කියන්නේ දවසක ඉවර කරගන්න කියන එක ඇත්ත. හැබැයි ඒක අන්තිමට ඉවර වෙනකොට ඒක හරි අමුතු ෆීලිං එකක්. ඉතින් මට දැන් තාම වැඩ තියෙනවා. තව ගොඩක් මම දන්නේ අද නිදි යන්න පුළුවන් වෙයිද කියලාවත්. කොහොමද මේ ටික ඉවර කරනවා පුළුවන් තරමක් මට නිදිමත හැදෙනකම්. ඊපස්සේ ගේ නිදාගෙන හෙට උදේට ඉතුරු ටික කරලා ඉක්මනට ඉවර කරන්න. මොකද මට මේක හෙට print out එකක් ගන්න. يعني හෙට මම මේක print අරගන්න ඕනේ. සඳර මේක සබ්මිට් කරන්න ඕනේ. ඒ නිසා අද රෑ විතරයි තියෙන්නේ මොනවා කරන්නත්. You can change your mind but not your past. Every mile just feels like moving half. You can change my name in your phone. You can't leave in a town this small. Every red light still knows your car. Every porch light still breaks my heart. You can back it up, girl, burn it all. You can't leave. ඇත්තටම කිව්වොත් ඉතින් මේ වෙලාවෙන්දී මගේ ඒ කියන්නේ කොන්ද ලෙෆ්ට් වයින් ආසන්න වෙලාවල්. ඉතින් පුටුවේ ඉඳගෙන වැඩ කරන්න බෑ තවදුරටත්. මොකද පහුගිය දවස් ටිකේ ඉඳගෙන වැඩ කරපු නිසා. බැරිම තැන ඉතින් පේනවනේ හිටගෙන තමයි වැඩ කරන්නේ. දැන් 4:10. ඇත්තටම ඉතින් අnder eyes. මම වැඩි තාම කරනවා තමයි ගොඩක් දෙනවා කරන්න. ලාස්ට් වීක් එකක් කරනවා තමයි නේද? දැන් මම නිදා ගන්නවා. තමයි වෙලාවයි 8ට 9ට විතර නැගිටලා ටික කරන්න කියලා තමයි හිතාගෙන. ඉඳලා තමයි හැබැයි මට නිකන් රියල් මහන්සි වගේ නිසා මට නිදා ගන්නවා. Look at the notes I got. It looks just like my brain right now. So messy. ඇත්තටම ගොඩ මේ අන්තිමම දවසේ කියන්නේ තව දවස් නෑ. හෙට මම සබ්මිට් කරන්න ඕනේ මගේ තීසිස් එක.
ඉතින් මට තව වැඩ ගොඩාක් තිබ්බ කරන්නත්. ඊට පස්සේ කුමාරිය මම පැය 2ක් පැය 3ක් විතර නිදියලා ආයෙමත් උදේ නැගිටලා උදේට කාලා හිම ආයෙමත් වැඩ කරන්න පටන් ගත්තා. මේ වෙනකොට නම් මට ඇත්තටම කොත් පුටුවේ ඉඳගෙන ඉන්නම බැරි තත්ත්වයක් තිබ්බ. මොකද මගේ කොන්ද එච්චරටම අමාරුයි. මම ඉඳගත්තේ නැහැ. ඇත්තටම කිව්වොත් මගේ මේ කවුච් එකේ බෙම ඉඳගෙන තමයි මේ අන්තිම දවස් දෙකේ මගේ වැඩ ටික කරගත්තේ. මේ තියෙන ඉතින් අපේ අම්මගේ රස ලංච් එකක්. ඉතින් මම ඒකත් වැඩි වීඩියෝ එකක් දැම්මා. මොකද වැඩ කරනකොට හොඳට කන්න ඕනි. ඒක මම සෑහෙන්න විශ්වාස කරන දෙයක්. හැබැයි ඉතින් වැඩ මැටි වුණාම කන්න අමතක වෙනවා. ඒකත් එහෙම තමයි. ඔන්න ඉතින් මම මේ ඉරිදා හවස අන්තිම දවසේ අන්තිම පැය කීපය මට වැඩ ගොඩක් තිබ්බා. තව ගොඩක් ලියන්න තිබුණා. මගේ ඇබ්ස්ට්‍රැක්ට් එකවත් ලියලා තිබ්බේ නෑ මේ වෙනකොට. මම ඒක කොහොමත් මම හිතන්නේ ඇබ්ස්ට්‍රැක්ට් එක අන්තිමට ලියනවා කියලා. එතකොට මගේ කන්ටෙන්ට් පේජ් එක හදලා නැහැ. අර බේසික් වැඩ ගොඩක් තිබ්බා. ඒවා බේසික් කියන්නේ මූලිකම වැඩ වුණාට ඒවා වැදගත්ම වැඩ. එතකොට අනේ ඉතින් හරිම මහන්සි. ඇත්තටම කිව්වොත් ඒ වුණත් ඉතින් මට ඉතින් අර අන්තිම වැඩ ටික හින්දා අනික තව වෙන දවස් නැති නිසාත් වෙන කරන්නම දෙයක් නැහැ. ඇත්තටම කිව්වොත් මම කියන්නේ කැම්පස් එකේ ෆස්ට් ඉයර් ඉඳන්ම මම සාමාන්‍යයෙන් ලාස්ට් මිනිට් වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ අන්තිම මොහොතේ තමයි තඩු බිඩි ගාලා ඔක්කොම වැඩ ටික කරන්නේ. ඉතින් ඒ වුණාට මගේ යාළුවෝ කුමරි මං ගැන දන්න මගේ යාළුවෝ දෙන්නෙක්ම මට ඕක කලින් කියලා තිබුණා. රිසර්ච් එකට කලින් ඉඳන්ම අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා, ලියන්න පටන් ගන්න ලියන්න. මොකද නිදි මරාගෙන කරන්න වෙනවා. හරි අමාරුයි. එතකොට මේ මොකුත් ඔළුවට එන්නේ නැහැ කියන එක මගේ යාළුවෝ දෙන්නෙක් මට කලින් කියලා තිබ්බා. ඒ කොච්චර වුණත් මං එයාලා කිව් එක ඇහුවා. හැබැයි 100% ඒක ෆලෝ කරේ නැහැ. කියන්නේ එයාලා කියන එක අහලා මම ඔහේ ඉතින් හරි කියලා වැඩ කරන්න පටන් ගත්තට අර ඒක හොඳටම හිතට අරගෙන කරන්න ගියේ නැහැ. ඇත්තටම කිව්වොත් කොහොම හරි ඉතින් අන්තිම මොහොත වෙනකන් වැඩ ගොඩාක් ගොඩ ගහලා තිබ්බා. අන්න ඉතින් ඉරිදා print ගන්න කියලා හිතාගෙන හිටපු රිසර්ච් එක ඉරිදා පාන්දර 3ට විතර තමයි අන්තිමේදී PDF කරලා ෆයිනලයිස් කරේ. ඉතින් අම්මෝ ඒ වෙලාවේ දැනෙච්ච සතුට පුදුම සතුටකටත් වඩා කියන්නේ අර හරිම මේ රිලීෆ් එකක් තමයි දැනුනේ. ඒ වෙනකොටත් ඉතින් කාමරේ හැමතැනම නිකන් පිස්සෙක් හිටපු තැනක් වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට ඉතින් ඒවම ගොතස් කරන්න ගියේ නෑ. හොම්මම නිදාගත්තා. ඔන්න පහුවදා උදේ තමයි මගේ රියල් ප්‍රශ්නේ ඇති වුණේ. අතරම මම print එක ගන්න හිතන් හිටියේ මොරටුවේ කැම්පස් එක ළඟ කටුපැති කැම්පස් එක ළඟ තියෙන print out shops වලට මම යනවා සාමාන්‍යයෙන්. එහෙ ගින් ගන්න කියලා තමයි හිටියේ. හැබැයි අවාසනාවකට එතන hard bind කරන්න තැනක් තිබ්බේ නැහැ. ඊට පස්සේ කොහොමරි Google එකෙන් හොයලා තියෙන හැම කඩේටම හැම මේ book shop එකටම call කරලා අන්තිමේදී මට හම්බුණා මෙන්න මේ hard bind shop එක. ඇත්තටම කිව්වොත් මේ hard bind shop එකේ ආන්ටි අංකල් වෙනවා හිටින්න මට මගේ thesis එක submit කරන්න වෙන්නේ නැහැ. මේ shop එක නවෝදයා book binders මේක තියෙන්නේ ජපුරේ campus එක ඉස්සරහම තමයි. ඉතින් ඔයාලට මොන හරි වැඩක් කරන නිකන් last minute වැඩක් කරගන්න තියෙනවා නම් අනිවාර්යෙන් එතනට යන්න. ආන්ටි හරිම හොඳයි. ඉතින් කොහොම හරි ඔන්න අන්තිමේදී campus එකට ගිහිල්ලා මගේ thesis එක බාර දුන්නා. ඊට පස්සේ මේ ඔක්කොම අවසන් කිරීමේ සතර නිමිති කරගෙන අපි පොඩ්ඩක් කතා බහ කරලා ඊට පස්සේ කැන්ටින් එකකින් කාලා බීලා අන්තිමේදී ඉතින් ගෙවල් දොරවල් බලා යන්න පිටත් වුණා. ඉතින් අපි හැමෝම මේ විදිහට එකට වාඩි වෙලා කාලා බීලා ගිහපු කාලේ ඇත්තටම කිව්වොත් එදා දවසෙන් ඉවර වුණා. ඒ කියන්නේ ඉතින් ලෙක්චර්ස් යන්න එකට වාඩි වෙලා විදිහට කන්න අසයින්මන්ට්ස් ගැන කතා කරන්න අපිට වෙන්නේ නැහැ. මොකද අපි හැමෝම අපේ උපාධි වැඩ කටයුතු ලෙක්චර්ස් දැන් අන්තිම තීසිස් එක ඔක්කොම බාර දීලා ඉවරයි. හැම නරක කාලෙකම හොඳක් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් ඒක මතක තියාගෙන ඔයාලා හැමෝම ඔයාලගේ අමාරු කාලවල ඔයාලට පුළුවන් උපරිමයෙන්ම වැඩ කරන්න. මොකද දවසක අන්නේ අමාරු කාලේ අනිවාර්යෙන්ම ඉවර වෙනවා.